භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ භාෂාවට අදාළ රටේ සංස්කෘතිය ඉගෙන ගැනීමත් වැදගත් කියලා අපේ ආයතනය කල්පනා කරනවා. ඒක නිසා මේ පාඨමාලා කාලය ඇතුළත අපි විශේෂයෙන්ම මේ ජපාන් සංස්කෘතිය සහ සම්ප්‍රදායන් පිළිබඳවත් විශේෂ පුහුණුවක් ශිෂ්‍යයන්ට ලබා දෙනවා. ජපානයේ තිබෙන සංස්කෘතික උළෙලවල් ඊට සමගාමීව අපි සමරනවා ලංකාවේ ඉඳලා ඒ අදාළ ශිෂ්‍ය කණ්ඩායම් එක්ක ඒත් එක්කම ජපාන් ආහාර පාන පිළියෙල කිරීම ඒත් එක්කම ජපානයේ ඇඳුම් පැළඳුම් ගැන විශේෂයෙන්ම නිවාසිකාගාර පරිශ්‍රය ඇතුලේ ජපාන් චිත්‍රපට නැරඹීම අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒත් එක්කම ඇනිමි වගේ දේවල් ශිෂ්‍යයන්ට හඳුන්වලා දීලා තියෙනවා. ජපාන් කාටුන් අපි දන්නවා ගොඩක් තරුණ දරුදරියන් තරුණ ශිෂ්‍යයන් කැමති මේවට. ඉතින් මේ ජපාන් සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබා දීම තුළින් පාඨමාලාව ඇතුළේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ රටේ සංස්කෘතියට අනුගත වීම. විදේශ රටකට ගිහිල්ලා ඒ රටේ සංස්කෘතිය හඳුනාගෙන හිටියේ නැතිනම් භාෂාව හෝ රැකියා සුසුකම් පමණක් සාර්ථකත්වයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් සංස්කෘතිය කියන එක මේ පාඨමාලා කාලය ඇතුළත තිබීම අපි ශිෂ්‍යයන්ට හඳුන්වා දෙනවා. විශේෂයෙන් ජපානය කියලා කියන්නේ ආචාරශීලීත්වය ඊටාම ඉහළින් තිබෙන රටක්. ඒත් එක්කම අන්‍යෝන්‍ය ගරුත්වයේ තියෙන රටක්. ඉතින් මේ ආචාර විදිය මුලින් ඉඳන්ම භාෂා පාඨමාලාව හදාරන්නේ නැහැ. එහෙම නැත්නම් SSW පාඨමාලාවක් හදාරන්නේ නැහැ. ශිෂ්‍යයන් මුලින් ඉඳන්ම අපි ඊටාමත්ම නිවැරදිව ජපානයට ආවේනික විච ආචාර විදි අපි පුරුදු පුහුණු කරලා තමයි පාඨමාලාව ක්‍රියාත්මක කරන්නේ.